Hello friends, welcome back to my gameplay videos. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Driving Simulator Sri Lanka. හරි බං ඉතින් එළම. ඉතින් මචං අද මේ අර බදුල්ල අප්ඩේට් එක ඉල්ලනේ. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි මම අද ගෙනාවේ. ඉතින් මචං මේ බදුල්ල අප්ඩේට් කරලා ටික දවසක් වෙනවා. ඉතින් මට මේ වීඩියෝ එක ගේන්නුනේ ඊට පස්සේ හරිද මචං. ඉතින් ඒක හින්දා ඔයාලට කතා කරන්න නැතුව අපි යමු බදුල්ලට මචං. හරිද? මුතියංගන රජමහා විහාරයේ සිට බදුල්ලට තමයි යන්නේ. ඔයගොල්ලෝ පොඩි සාද්දයක් කියනද දන්නේ නෙවෙයි. යමු ගණන් ගන්න පොඩ්ඩක්. දන්නද ඉතින්? ඩෝම් නඩුම්. හරි මම ඉතින් රූට් මෝඩ් එකකින් තමයි යන්නේ මොණරාගල සිට බදුල්ලට. ඕකේ මේ පෙන්නන වගේ මුතියංගන රජමහා විහාරයක් තියෙනවා. ඒ හැමදේම තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න මචං. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා comment කරලා එකතු වෙන්න. අපේ පළවෙනි වීඩියෝ එක තාමත් බලුවේ නැත්නම් දැන්ම ගිහලා බලන්න. ඒක තියෙනවා අපේ channel එකේ මචං. හරි ඉතින් මේ කට්ටිය නගරගෙන ඉන්නවා. ඕකේ මචං බස් එක start කරගමු. ඕකේ මචං sound මත උඩින් වල මචන් දැන් එහෙනවත් දන්නේ. ඕකේ ඔය ගන්න තියාගමු. හරි මචන් දැන් අපි යන්න. අපි යන්නවත් ගමු. ඕකේ let's go. හරි friends ඉතින් මේ අර එතන ගියා. ඉතින් මචන් මේ අප්ඩේට් එක වෙලා මම කිව්වා වගේ ටික දවසක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් දවස් 3-4ක් ඒ වගේ කාලයක් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ ගේන්නේ ඊට ටික දවසකට පස්සේ නේද? ඒ කියන්නේ දවස් 3කට පස්සේ වගේ 4කට වගේ. ඉතින් මචං මේ ඒක උනේ මචං මට වෙලා තිබුණේ මේ වීඩියෝ එක කරන්න අපි පළවෙනි වීඩියෝ කරන ඊපස්සේ මම වීඩියෝ කරන්න වෙලා තිබුණේ. ඉතින් මම අද වෙලා දින වල මචං ඔන්න වැඩේට බැස්සා. හරි මම ඉතින් අපි දැන් යනවා ඉන්නේ බදුලට වංගු. අපි බලන්න යන තියෙනවා මොකද කියන්නේ. අලෝ ඉස්සරහට මේක පාරවල් එහෙම පොඩ අලුත් වෙච්ච සීන් එකක් තියෙනනේ. වැටවල් එහෙම දාන්නේ. එහෙම සීන් එකක් ගිහිල්ලා. ඉතින් මචං DC ලා රහසෙම වැඩ කරගෙන ගිහිල්ලා. අවුන්නේ මචං. අපි ගහනවා ගේම් එක අද සිරාවට කියලා එයා පැත්තට දාන්න හදු විතර වාහනයක් ආවද. කවනේ මල්ලි අපි සැලෙන් නඩු වචනක් පෙල්ලෙනවා ගන් ගන්න එපා ඉතින් දැන් ඉතින් පොඩ්ඩ නඩු වෙනවා. ඒකෙන් ඉතින් ඉස්සරහින් ලෝඩ් දෙන්නේ. අනේ මම ලෝඩ් දෙන සෙනගනේ මේ මැප් එක මචං හරිද? ඔන්න බලන්න. එකයි දෙකයි තුන දැක්කනේ මේ තුන කිව්වේ. තුන කියන්න කලින් ඉතින් ලෝඩ් වුණා. එක ගණන් ගන්න එපා. ඉතින් මචං අපි යමු අපේ වැඩේට. හරි බං ඉතින් පේනවාද කඳ තමයි දෙන්නේ අදින්නේ නැහැ මචං. මට සිරි වෙන කන්දක් තියෙන්නේ. ඔයාලා සද්ද ඇහෙනවද දන්නේ නැහැ මේ සද්දෙත් වෙනසලා. ඉතින් මේක ඇහෙන්නේ නැත්තොත් මේක ඇහුන්නේ නැතොත් ඊළඟ වීඩියෝ එකකින් ගේන්න. ඕකේ. සැලෙන්න එපා මල්ලි. අපි ගේනවා හැමදේම. හරි බං ඉතින් අදන්න ඇසින් ඉන්නක් තමයි ඉන්නේ කන්ද නම් අර සිරාවටම කියලා අදනවා ගියාම්කෝ. එතන මචං මගේ බස් එක මම වගේම අදනවා හැමතැනම බං. අලුඩ කන්ද ගියාම්කෝ. මේ කඳුමනේ බං ඉවර වෙන්නෙත් නෑ මේක කෙලවරක් නැති කන්දක් බං. අර සිරාවට උඹලට උඹේ පැත්තට වහිනවද බං මේ පැත්තට බං එන ගගහ වහිනවා. අම්මට සිරින වැස්ස වහින්නේ බඩ හත් දෙනවත් නැහැ මචං. වහිනවා කියන්නේ फ्रेंड्स ආයි දුඹෙන් යන්න හයි. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙත් මචං වහින. හරි බං ඉතින් මේ වැස්ස නම් පොඩ්ඩක් ආයි පෑවුවද? අනේ මම වැස්ස කියන එක විදියට නෑ නේ. වැස්සට ඕන විදියට වැස්ස ආයිනේ නේ. ඉන්නේ ප්‍රශ්නේ බං. නැත්නම් ඉතින් අපිට ඕන විදියට වැස්ස ආන්න තිබ්බා. හරි බං ඉතින් වැඩි කතා නැතුව අපි යමු. අදට යන්න විදියන්නේ බං ඉතින් පාගන්නේ කියන් බලමු. මොකද වෙනවද? what the hell? මේ සබෝර සාපයක් කියන්ග බං එකේ වැටෙනවනේ බං එකේ කියලා. ජාවල් දෙයක් තමයි මේක. ඕකේ අම්මට ඉතින් මචං වීඩියෝ එක දිග වෙන හින්දා මම පොඩක් කට් කළා නම් මට හිතෙනවා මැසේජ් එකක් මචං වීඩියෝ එක දිග වුණොත් කියලා බක්කල් කේස් එකක් කරනවා. ඉතින් මචං මෙතන නම් කට් කරලා ගන්නම් එහෙනම්. අයි ඒක කිට්ටුව දිහනම් හම්බෙයි.
හරි බං ඉතින් සමා වෙන්න ඕනේ මචං මේ. හරි බං ඉතින් සමා වෙන්න ඕනේ මේ. මොකද මේ අර ටික වීඩියෝ කරන්න බැරි වුණාට මචං ඉතින් ඇත්තටම සමා වෙන්න මේ. මොකද මචං මේ රෙකෝඩ් කරන ඇප් එකේ පොඩි කේස් එකක් කියහන්කෝ. මටමනේ මේ වගේ වෙන්නේ. සිරාවට පුළුවන් නෑ මචං. සරින්නේ කියහන්කෝ. කොහොමද මයි කිව්වේ? අනේ මන්දෝ. හරි බං ඉතින් මේකේ කොහොමද යන්නේ? යන්නේ මචං යන විදිහටනේ. ඒකත් මේ තඩි කාණු දෙන බස් එක ඇරුණු බස් එකට ඇවිල්ලා ගිහන් කාණු. මොනකේ ප්‍රශ්නද? අට්ටම අති විශාල කාණුවක්ද? ලෝක විශාලතම කාණුව තියෙන්නේ ලංකාවේ. ඔය ශිරාට මේ ලංකාවද බං අපේ. ඒක ඩීජීල වෙන්න තියෙන නේද? ඔයි මේ 18 වංගුවද මෙතන අම්මන දිල මෙන්න මචං පොට්ටේ. එතන මචං මොකද මේ තියෙන්නේ? දියල්ලන්නේ මොකද නමත් තෝරන එක බලා ගන්න බැහැ. ඔයගොල්ලෝ නම් කියන්නේ දෙට්ටෙන්ම වගේ කොයන්නේ. අල්මැටි පාගල ඇදලා අරි. තාපෙන් කාණුයි බං ඉතින් අර ඔයලස් ස්ටේජ් දාලා කියලා ගත්ත තුන එකක් වුණා. ඒක මන් දන්නද මෙතනින් එන ගන්නවා ඉතින් අම්මලා සිලෙක්ට් මචං බස් එකෙන් ඩ්‍රිෆ්ට් කරන જાතිය මල්ලි අපි. කාර් පැදපු එකේ ගියත් මචං මේ මොකද්ද? බස් එක දුන්නනේ. අන්න එහෙම. ගණිත වැඩ කාර්යය මචං ඉන්නේ මේවයි. මම ඉස්සෙල්ලන්නේ මල්ලි. ඊළඟ මචං සෝනි වීඩියෝ ගේම් ප්ලේ වීඩියෝ එකක් තියෙනවා මචං. ඒ වීඩියෝ නම් ඉස්සරහට ගේනවා. ඉතින් මචං ඒක මොකක්ද කියලා මම කියන්නේ පුළුවන් නම් ඔයගොල්ලෝ ගෙස් කරනවා රූපයක් දානවා පික්චර් එකක් දානවා මචං. ඉතින් ඕන් සයිඩ් ගිහලානේ. ඉතින් මම කේස් යන්නේ මම මෙතනින් කරෝල ගන්නවා මචං. වෙන්නේ කියන්නේ. ඔය සිරාවටම එහෙනම් දැන් පාකින් කරගමු. අර තීටි ගන්න බෑ පාකින් කියලා කිව්වා. හරි කටේ වෙන්නේ නෑ මචං අපි ලොබියෙන් හම්බ. හරි මචං ඉතින් එහෙනම් කට්ටියත් බස් වල ඉවරයි. එහෙනම් මචං බදුල් අප්ඩේට් එක කොහොමද කියලා ඕගොල්ලන්ට හොද විදිහේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඊළඟට දාන ගේම් ප්ලේ වීඩියෝ එකේ මචං පෝස්ට් එකක් දානවා. ඉතින් මචං ඒක ගෙස් කරන්න පුළුවන් කාටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මචං මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මචං ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරන්න. එහෙනම් කොල්ලෝ ආදරේ අපි